ආයි මේ හරියෙන් එනකොටම ආයි තව එකක් කරමු. නෑ ඒක වැරදි. ඒක වැඩි මං එහෙම කරේ නම සාධාරණව තමයි හැමලෙම වැඩ කරන්නේ. අනේ එපා ඔයා කරොත් ඒ වගේ වැඩ කරන්නේ. පෙරේතයා. එහෙම කෑවම ලස්සන අද අපි හිතුව චීස් කෙක් නෑ බිරියානි වුණත් නෑ රයිස් ඕනෙත් නෑ කියලා අපි දැන්නද hello guys ඔන්න ඉතින් අද අපි ඔයාලා ගාවට ආව අලුත්ම වීඩියෝ එකක් අරගෙන. ඉතින් මේ වීඩියෝ එක මේවා වෙනස් එකක්. මොකද හැමදාම ඔයාලා කියනවා මේ චීස් කොත්තුම කන්න. ඊපාර වීඩියෝ එකේ කියලා දෙන්න. බිරියානි කන්න අරකයි මේකයි කියලා. ඉතින් අද අපි හිතුව චීස් කොත්තු ඕනෙත් නෑ බිරියානි ඕනෙත් නෑ රයිස් ඕනෙත් නෑ කියලා අපි දැන්නද ඔයාලට ගෙනාව අලුත්ම අලුත් එකක්. අපි පැයෙන් නුවර එළිය ගිහිල්ලා ඉක්මනට ආවා ඔයාලා ඉඳලා. පැයක් ගියේ නෑ කොහොමද? ඔව් විනාඩි 45ක් වගේ. පැය භාගයක්. අපි නුවර එළිය ගිහිල්ලා ඉක්මනට ආවා මේක වලට පෙන්නන්න ඕනේ හින්දා. අපි ගියා මොකටද ගියේ? ජැග්‍රෝ එකට ගියේ. අපි ගියා ජැග්‍රෝ එකට. ස්ට්‍රෝබෙරි ෆාම් එකට නෙමෙයි ගියේ. බොරු අපි දැන් අපි ගියේ ජැග්‍රෝ එකේ බ්‍රාන්ච් එකට. අපි බත්තරමුලේ තියෙන ජැග්‍රෝ බ්‍රාන්ච් එකට තමයි ගියේ. ඉතින් අපි බලමු අද අපි ජැග්‍රෝ එකට ගිහිල්ලා ගත්තේ මොනවද? අපි මුලින්ම නුවරඑළිය ගිහලා මේක try කරලා තියෙනවා. ඉතින් අපිට හිතුණා මේ තියෙන ජැග්‍රෝ එකෙන් අපි මේ දෙක අරගෙන ඔයාලට ඒක රිවිව් එකක් දෙන්න ඕනේ කියලා. ඉතින් ඔයාලා try කරලා බලන්න මේක අපි කද්දි ඔයාලට තාසෙ හිතේ. ඉතින් අපි බලමු මේකේ මොනවද තියෙන්නේ කියලා. මොකද එහෙම කරන්නේ? නෑ පොඩ්ඩක් නිකන් කියවන අඩුවද? නෑ අනේ මම නිකන් මෙහෙම කරේ. එහෙම කරන්න එපා නිකන් කම්මැලි වගේ නේ එතකොට. කම්මැලි නෑ. හරි එහෙනම් අපි ඉක්මනට ඒගොල්ලෝ වෙබ්සයිට් එකට ඕගොල්ලොන්ට යන්න පුළුවන් www.jagrofresh.com Instagram Facebook ඒකෙන් යන්න පුළුවන්. හරි. ඔන්න අපි මෙන්න මේක තමයි අපේ එක ඩෙසර්ට් එකක් ළමයි. ඔන්න ඔයාලට පේන ඇති මේක තමයි ජැග්‍රෝ එකේ දෙන පැකින් එක. හරිම ලස්සනයි ළමයි. හරිම ෆ්‍රෙන්ඩ්ලි ටක් ගාලා දාලා තිබ්බ කෝල් කරාම දාලා අපි ඕඩර් එකම හින්දා දාලා ගියේ අපි රැ වුණා. ඒක 10 වෙනිදි වහන ළමයි බත්තරමුලේ බ්‍රාන්ච් එක. තව තියෙනනේ බ්‍රාන්ච්. ඔව් කෝට් එකක් තියෙනවා. ආයි ගාල්ලෙත් තියෙනවා මම දන්න විදිහට. ඔයාලා බලන්න සර්ච් කරලා බලන්න. එතකොට එන බ්‍රාන්චස් ටික එනවා මැප් එකේ. ආ අයිස්ක්‍රීම් එක දීලා දැන්. ඔව් ඒක දීලා ඇති. අනේ මෙයාත් එක්ක බෑනේ. හරි එහෙනම් ළමයි අපි මේක ඇතුළේ මොනවද තියෙන්නේ කියලා මොනවද ගිනාවේ කියලා බලමු. හරි. මේ විදිහට පළවෙනි එක අපි ගත්තේ අපි මේ බිල කොහෙද බිල අරගෙන නේද? දැන් බිල හොයන්න එපා ඉතින් ඔන්න ගන්න. හරි මෙන්න මේක එකක්. හරි මේක මේ මෙයා ඕඩර් කරපු එක. ඒක මම ආස එක මම එදා නුවරඑළිය ගිහිල්ලා කාපු එක මට ඒක පට්ට විදිහට සෙට් වුණා. මේ වගේ අපිට හැඳි දෙකක් දීලා තිනවා. එකක් ස්පූන් එකක් අනිත් එක කෑල්පුවක් නේ. දැන් මට දෙන්න මොකද? ඉන්නකෝ. ඉතින් ඔන්න මේ වගේ දෙකක් එක්ක පොඩි ලන්ච් එකක් එක්ක සෝරි ලන්ච් පොඩ්ඩක් ට්‍රැක් වෙන සෝරි හරි ලන්ච් කට් කරන්න එක මේ ටිෂු එකකුත් එක්ක මේ කන්න සිහිය නැතුව ඉන්නේ ඒක ළම ගණන් ගන්නපා. හරි ඔන්න ළමයි අපි ගත්තේ මේක තමයි අපි ගත්ත එක. අපි ගත්තේ මේගොල්ලගේ මේක ෂෝල් එක ලස්සනයි. ඉතින් මේ විදිහට තියෙන්නේ. අතට පේනන්නේ දැමම අපි ගත්තේ මේක චොකලට් කේක් සන්ඩේ නේ. මේක චොකලට් කේක් සන්ඩේ එක මේක රුපියල් 1350ක්. හරිද? ඔයාලා හිතන්න පම්බෝ ගණන් කියලා එනකොට මේක ස්ට්‍රෝබෙරි ළමයි ගොඩක් පිරෙන්න තියෙන සාමාන්‍ය ස්ට්‍රෝබෙරි ගණන්නේ. ඒ ගානට සාධාරණනේ. ඔයාලා එහෙන් ගත්තොත් නම් ප්‍රයිස් මේකෙන් කොහමද දන්නේ බලමු. අපි කාලා බලමු. අපි හිනුත් කාලා තියෙනවා. මෙහෙත් කාලා බලමු. ඊළඟට අපි ගත්තා. ඒකද්දි වෙනම වයිබ් එකක් තියෙන්නේ. සීතලේ කද්දි වෙනම වයිබ් එකක් ළමයි. ඊළඟට අපි ගත්තා චීස් කේක් එක. මේක උනේ රුපියල් 1550. ඒක අපිට දෙකටම රුපියල් 2900 ගිහින් ඉඳලා 3000 හරි 3000 ගිහින් තියෙනවා නේද? 3000ක් වුණාට මේ වගේ දෙයක් කෑවොත් මාරුව ඔයාලා කාලා බලන්න දෙකම ගන්න ඕනේ නැහැ. ඔයාලට කැමති එකක් අරගෙන ගොඩක් ඒවා දෙනවා. 1350 නෙමෙයි ඊට වැඩි අඩු ඒවාක් තියෙනවා. හරි ඉන්නේ ඉක්මනට කියන්න. ඉතින් ඔයාලා මේක try කරලා බලන්න. පට්ට සුවඳයි. හරි එහෙනම් අපි මුලින්ම මොකක්ද try කරන්නේ? මුලින්ම
චොකලට් සන්ඩ් එක මේ පැත්තකින් ඉඳලා චොකලට් සන්ඩ් එක try මොකද ඒකේ අයිස්ක්‍රීම් එකේ දින දිය වෙලා මෙන්න මේ විදිහට තමයි අපි ඔයාලට close up look එකක් ගත්තා ඔයාලට පෙන්නන්න ඒ ලස්සනින් ඒක මෙන්න මේ විදිහට තමයි ළමයි චොකලට් සන්ඩ් එක තියෙන්නේ තමයි අලගල වෙන්න නා අයිස්ක්‍රීම් එකේ නෑ quality නෑ මේක හරියට මෙන්න මේ විදිහට මෙන්න මේ විදිහට රාත්‍රී අයිස්ක්‍රීම් තියෙන තව මොනවද බඳ බහබූත ටිකක් තියෙනවා එහෙනම් අපි මේක කාලා බලමු ළමයි මේ ඕකෙන් මේ කන්නේ මේකෙන් කන්න ඕකෙන් අපි ස්ට්‍රෝබෙරි අරගෙන කමු නේ කමන්නේ මම මේකෙන් ගන්න නැත්නම් මට කන්න හම්බෙන්නේ මමයි කාලා බලන්න අනේ ප්ලීස් පට්ට රහයි කාලා කොහොමද රස කියන්නේ cheers නෝනේ අර නූරෙලි කාපු එක දැන් මතක් වෙනවා මතක් කරා නූරෙලි ගියා වගේ පට්ට රහයි මේ විදිහමයි මේ විදිහමයි නාගෙන හිතගෙන එකමනේ වෙන්න ඕනේ නේද මාරහයම කාලා බලන්න මේ දැක්කද මේ ගන්න උදුරල ඒ කියන්නේ ඒක තියන්නේ පොඩ්ඩක් එහෙම බ්‍රවුනිස් උත් තියෙනවා ළමයි මේක නෑ කේක් චොකලට් කේක් නේ බ්‍රවුනිස් අයියෝ නානා එහෙනම් මේ ගන්න try ඒ ඉතින් ඕකෙන් කන්න බෑ ළමයි මේක තියෙන එකෙන් කන්න මේ තියෙන ඇතුළ ඔය දෙන දිය වෙලා ළමයි කියලා කන්න එපා තනියම මේක නැත්නම් මෙයාට පේන්නේ නෑ මේක මේ මේක දිය වෙලා චුට්ටක් අපි ස්ට්‍රෝබෙරි පොඩ ඇඹුල් නෑ මට ඇඹුල් අම්බෝ කන සයිස් එක බෑ එච්චර ගොඩක් කන්න බෑ මේ තියෙන්නේ ඒක තියෙන චොකලට් හරිම චොකලට් කේක් එක මේ චොකලට් කේක් සම්දේ ඒක තියෙනවා මරු පට්ට try කරලා බලන්න මේක මික්ස් කරමුද අපි මෙන්න එපා අයියෝ චාටර් කරන්න එපා අනේ එපා ඔයා කරොත් ඒ වගේ වැඩ කරන්නේ පෙරේතයා හා එහෙම කෑවම රස නෑ එපා ඒ වුණාට කන්නේ මේ තමයි ස්ට්‍රෝබෙරි දෙන්නේ ඉන්නවා ගෑවේ තුනක් එක ඔයාගේ අලි කටවල වගේ නෙමෙයි ගෑන්ටි ඉන්නු කටගේ කවුද දන්නේ නැහැ ගෑණි ආදරේට ගෑණි කිව්වේ ගෑණි කටද කිව්වේ ළමයි මේක මහර අපි ඔබල් කරනවා මේක මහර ගුලියන්නේ මේක ළඟ අපි දකින හැම කෙනෙක් තුනට එකයි දනුපාතේ අපි දකින කෑම හැම එකක්ම ආර පොඩි කෑමක් වුණත් ඔයාලට පෙන්නන ඔයාලට කන්න පුළුවන් එතකොට ඒකයි මේක මහදයක් තමා ඒකද මේ තාන්ක මේ වගේ එකක් තියෙනවා කියන්නේ කොච්චර ෂෝක්ද නේ ඒ වුණා ළමයි නුවරේදී ගිහින් කනවා ඉබ්බට ඒක වෙනම එකක් ඈ කියන්නේ මේක සීතලේ සෙනග ඒ කියන සෙනග පුතේ නුවරේදී යනවා නම් හැමෝම එතනට යන්න ගිහිලා තමයි යන්නේ නේද නැද්ද කොච්චර කතා වීඩියත් අග්ගල් ගන්නු නෑ දෙකක් කරන්න බෑ අම්මෝ පොට්ටල හයි ස්ට්‍රෝබෙරි කාලද එකමයි තියෙන්නේ කොබ අනේ එක මට අනේ කන්න ගමන්නේ කන්න ස්ට්‍රෝබෙරි කද මට පට්ට මම හැපි නිකන් හිතුණා මේක කරන්න ඕන කියලා මොකද ඔයාලට අපි බල්ල කියන්නේ පෙර රස ගන්නද එපාද කොහොමද කියලා බලක් try කරලා බලන්න හරි
ළමයි අපි දැන් පිස්සුවෙන් ඔය කන්නේ ඒ තරම් රහයි හින්දා. දෙන්න. ඇදී. පෙන්නන්න නෑ මම පෙන්නන්න. හරි මම පෙන්නන්න. ඔය පෙන්නන මාර්ගෙන් ගන්න දන්න එක. මෙන්න පෙන්නවා. අපිට හිතේ දැන් එක ගත්තා. ඕකේ. මම පැකින් එක. නෝරලිය යනවා නම් අඹේ වෙල පාරේ තියෙන්නේ. ඔව් අඹේ වෙල පාරේ තියෙන ගැට්ටුවක. අනේ. ඔය දෙකක් කා. අනේ ඔයාලට ගොඩක් කනවනේ. අනේ. මම රසයි හලෝ. නේද? ආදේ. අනේ දෙයක් ඉවරයි. ගයිස් කොත් වගේ නම් එහෙම කයිද අපි? මං කෑවත් නෑ. හැබැයි මේකෙන් නම් 10ක් තිබ්බත් කනවා. ළමයි try කරපන්. මන්න කැදේ විතර කිසිම වැඩක් දන්නේ නෑ. පට්ට රහයි. අපි අද ගෙනාවේ ඔය ඩෙසර්ට් එකක්. කන වීඩියෝ තමයි අපි ගෙනාවේ අද ඩෙසර්ට් එක. හරිද? අනේ කතා. මගේ චීස් කේක් එක දෙන්න මම. හරි ඕන දැන් අපි චීස් කේක් එක ඕපන් කරන්න යන්නේ ඉක්මනට වෙලාව යන නිසා. ඔන්න ටන්ට ගාන කියලා අපි සාදර අනුග්‍රහණය වලට පෙන්නනවා. මෙන්න මේ චීස් කෝ. චීස් කොත්තු. චීස් කේක් එක. මේ ළමයි චීස් කේක් නැගිලා පෙන්නන නැත්තම් පෙන්නේ. ඔන්න ඉතින් තියෙන්නේ මේකේ ස්ට්‍රෝබෙරි තියෙනවා, ස්ට්‍රෝබෙරි සීරම් එක තියෙනවා. ඒට අමතරව චීස් කේක් එක තියෙනවා. ඔන්න ඔය දෙක තමයි තියෙන්නේ. අපි try කරලා බලලා වලට කියන්නම් මේකේ රස කොහොමද? මේක රුපියල් 1550ක් උනේ. හරි. 1550ක් දුක. මේක ගන්න. මේක තමයි හදන මේ ෆාස්ට් මූවිං එක. පෙන්නුවද? ඒක නිකන් කූල් එක නැති ඉඳ සෙට් නෑ වගේ. එයා ගත්ත එකේ. බලන්න. හරිය දින ළමයි මේක උඩින් අර ස්ට්‍රෝබෙරි සීරම් එක දාගෙන ඒක පැත්තෙන් තියෙනවා. මොකද? මේක ස්ට්‍රෝබෙරි ජෑම් උත් දාලා. කවවත් කවනද කොල්ල කියලා. ස්ට්‍රෝබෙරි ජෑම් දිනම එකේ ස්ට්‍රෝබෙරි ජෑම් මොකටද ගන්න පුළුවන්? මෙන්න මේ වගේ ඉන්නේ. මේක වන් පෝෂන් නේ. ලොකු එක 12000. ඔය කියන්නේ ලොකු කියන්නේ මේක ස්ලයිස් එකක් නේ. ගහලා. රයිට් එක. මේක ස්ලයිස් එකක් කෑල්ල. තනි කර ලොකු එක මේකේ රුපියල් 12000 ගණන් එහෙම නේ. මේ වගේ සීරම් ටිකට අපි මෙහෙම හොදි ගාගෙන හොදි මේ වගේ කොහොමද ගහන්න කොහොමද හැදිරේක මාරු කරපු විදිය ගහන්න ඒකෙදි හොදි ඉලක්ක සික්කනවා හලෝ අම්බෝ මෙයාගේ කටවල මේ පානේ අම්බෝ නන්න මොනේ මේ ඒක නම් අපේ ඊතර පොඩ්ඩක් අම්බෝ එතලකට මටත් කන්න ඕනේ මේ වගේ ස්ට්‍රෝබෙරි එකක් දාලා අපේ අක්කා මාරම ආසයි මේකට දෙයි මේකට අක්කා මේක ගත්තේ නෑ නේ මේක නෙමෙයි ජෑම් එකට මොකද ජෑම් එක ස්ට්‍රෝබෙරි තියෙනවානේ මේ තියෙන මෙහෙම ඒකනේ මම කියන්නේ මේ වගේ ස්ට්‍රෝබෙරි චූටි චූටි කෑලි තියෙනවා ඒක. සාමාන්‍ය අපි ස්ට්‍රෝබෙරි ජෑම් එකක් ගත්තොත් එහෙම නෑනේ. ඔය දෙකක් කෑවා පැටියෝ. හරිනවා. මම බෙන්නන්න. tomato ඉන්නේ. මේ හොඳට ජෑම් එකේ ඩිප් වෙලා එන්න ඕනේ මේක මෙන්න මේ. තමයි try කරලා බලන්න අප්පා. නේද? හංගා.
කෑල්ල මොකටද දාගන්නේ? මොන කෑල්ලද? ඔය කෑල්ල මොකටද? අයි ඔයා භාගයේ විතර ගත්තේ බෑ හැම් බෑ. දෙන්නේ. දෙන්නේ. ඔයා කපටි මුගේ 3000ක් ඉවරයි guys. 3000 පාඩු නෑ. දෙකයි. ළමයි 3000 නම් පාඩු නෑ පොඩ්ඩක්වත්. පාඩු නෑ. පාඩු නැත්නම් ඉතින් 10යිනේ. දවසකට කෑම මෙච්චර ගන්න මොකද? 3000. ඒ වලට ළමයි මේක මේ හොදක් තියෙනවා. හොරෙන් කහලානේ මේ හැදුවේ. සුදු ඒතකොට මට දෙන්න මොනවද සුදු? මේ ආකාරයට අපි කන්න යන්නේ. පස් ස්ට්‍රෝබෙරි ජෑම් එකක් ගන්න දෙන්න. ආපෝ අර මිනිස්සු වලන් ඉන්නවා. ඊයා. ඒ මිනිස්සුත් එහෙම තමයි. ලේනට කැට්ටාලි එක. චි. මේ කන්න යන්නේ නැහැ. පොඩකද? නෑ එපා මිනිස්සු බලන් ඉන්නවා කැතයි ඒක. ඉවරයිනේ හලෝ. අයියෝ මේ පිස්සු අනේ අපි දෙන්නට ඔන්න ඉතින් තමයි අපි දෙන්නගේ මේ ඉතින් එකම ෆිනිෂ්. ඒ තරමට රසයි ළමයි. ඔන්න ඊට තමයි අපි දෙන්නගේ ඩෙසර්ට් එක. අපි දෙන්න පොඩක් මම අපි දෙන්නේ මම පොඩක් දොළ දුකෙන් වගේ හිටියේ මේක නිකන් කන්න ඕනේ වගේ ස්ට්‍රෝබෙරි දොළ දුකක් වගේ ආවා. ඉතින් කෑවා 3000ක් ෆිනිෂ්. ඒ වුණාට පාඩු නෑ ළමයි මේ දෙක try කරලා බලන්න. අපිට දැනට try කරලා තියෙන්නේ chocolate sundae නෑ chocolate cake sundae එකයි cheese cake strawberry cheese cake එකයි. මතක තියාගන්න මම නැති දිනක hina වෙන්නද? මේ ගණන් පට්ට කියන්නකෝ ඉතින්. පට්ට. අද අපි ඉතින් හිතුවා හැමදාම කෑමියෝ වගේ හින්දා අපි හිතුවා ඔයාලත් එක්ක මේ ගැන පොඩ්ඩක් ෂෙයා කරගන්න කියලා. කප් එක හරි ලස්සනයි ඒකේ මේ. ඔයාලා ජැග්ගුරකට යනවා නම් කියන්නේ නුවරඑළිය ජැග්ගුර යනවා වෙනම ෆග්ගලයි ෆාම් එක තියෙනවා. අපිට පුළුවන් එතනට පේ ගලකින් කීයක් හරි දීලානේ යනවා. ඒක නම් දන්නේ අහන්නේ ඒගොල්ලෝගේ. පෙන්චි දැන්. ඒකට යනවා නම් අපිට ගිහිල්ලා මේ වගේ පොඩි බොක්ස් එකක් වගේ ගන්න වෙනවා ට්‍රාන්ස්පරන්ට් එක අපිට කඩාගෙන කන්නයි ඉතින් හැබැයි ඒකට අපි ගෙවලා යන්න ඕනේ විනාඩි ගානකට මොකක් හරි ගන්න තියෙනවා. ඒකට කැමති තරම් අපිට ස්ට්‍රෝබෙරි කඩාගෙන කන්න පුළුවන්. ඉතින් මේක හැබැයි අර නුවරඑළිය තරම් ළමයි නුවරඑළිය ස්ට්‍රෝබෙරි ගොඩක් ලොකුයි. මන්තකද? නුවරඑළිය ස්ට්‍රෝබෙරි ගොඩක් ලොකුයි. ඒ කියන්නේ පොල් ගෙඩියක් වගේ. ඔව් පොල් ගෙඩියක් තරම් ලොකුයි. මෙච්චර? නෑ මෙච්චර සයිස් ලොකුයි ඔයගොල්ලෝ. ඔච්චර ලොකු ස්ට්‍රෝබෙරි වන්නන් දෙකල නැහැ. ඔයාගේ අතීතෙට ගිහින් බලන්න ෆොටෝ දින පෙන්නනවා. අතීතේ. ඔයාලට මතකද අපි වීඩියෝ එක අපි දාමු ෆොටෝ දාමු අපි ගහපු ෆොටෝ දාමු නුවරඑළිය ගහපු ෆොටෝ දාමු මේකින්. දැන් මෙන්න මෙතනින් දැම්මේ. මෙන්න මෙතනින් දැම්මා. හරි ඉතින් අපි පෝස්ට් එකකුත් දාලා ඉතින් අපි දෙන කණ එකක් මොකද සබ්ස්ක්‍රයිබර්ස්ලා කීයක් දුන්නයි කියලා අර එහෙම කණ එක ඔයාලට මතකයි පෝස්ට් වල ඇති එහෙම දාපේලා ඒකත් ඒ ජැග්ගුරේ ගිහලා කන ගමන් ගත්තා. හරි එහෙනම් ඉතින් අද ඉතින් ඔයාලට කම්මැලි වුණාද දන්න අද වෙනස් දෙයක් පෙරේතකම අපි මෙතනින් තමයි අපි මේ අද වීඩියෝෙන් අපි දෙනේ පෙරේතකම පෙන්නුවා. අඳුනාගත්තා. මගේ නේ වැඩිපුර මෙයා කපටි මෙයා ලොකු කටවල් කෙනෙක්. අනේ ලොකු කටවල් කන එක නෙමෙයි ඔයා වීඩියෝ එකකට පෙන්නන්නම් කියලා මෙහෙම කරලා පෙන්නන්නම් කියලා මුලින්ම එකක් දෙකක් කනවා මෙහෙම කරලා කනවා. කාලියෝ ආයෝ මින්න මම පෙන්නන්නම් කියලා මෙහෙම පෙන්නනවා. ආයි මේ හරියෙන් එනකොට ආයි තව එකක් කරමු. නෑ ඒක වැරදි. ඒක වැරදි. මම එහෙම කරන්නේ නම් සාමාන්‍යයෙන් තමයි හැමලෙම වැඩ කරන්නේ. ඒක නම් පඩේකුත් ගියා. හරි එහෙනම් ළමයි ඔයාලට අපි කියන අපා මම කොච්චර රෙකමන්ඩ් කරන හයි රෙකමන්ඩ් highly recommended. ඒක අයියා. හරි කැතයි. හරි. අපි මේක highly recommend කරනවා. මොකද මේක ඒ තරම් රස නිසා
ඔයාලට දෙකම ගන්න ඕනේ නැහැ. හැබැයි මම ගොඩක්ම මේ චීස් කේක් උනාට මම ඉතින් ආසමුනේ මෙන්න මේක. මම කරපු දෙයක් හොඳයි කිව්වොත් මේක හොඳයි නෝරෙලිය ගිහලා සීතල එකක්. මේ කියලා කූල් එක ගිහලා හින්දා ඒකේ චීස් ගතියෙන් අමුතුයි. කූල් ගතිය හින්දා කූල් ගතිය නැති හින්දා එච්චර නෙවෙයි. ඒ වෙලෙම කනවා නම් අවුලක් නැහැ. දැන් අර ගොඩක් වෙලානේ. චොකලට් කේක් සන්ඩේ එක නම් නියමයි. මම මේක රෙකමන්ඩ් කරනවා අද. නුවරඑළිය චීස් කේක් එක. එහෙනම් ඔයාලත් මේක try කරලා බලන්න. එහෙනම් අදට අපි යනවා ඊළඟ පාර ගොඩක් අය කියලා තිබ්බා බිරියානි වීඩියෝ එකක් ගේන්නේ කියලා. subscribe කරන්න. 1k ගැහුවා. 1k ගැහුවා. ඒක ගන්න එපා. ඒක කියන්න ඕනේ thank you so much ඔයාලට. අපිට ඔයාලට ඉතින් heart එකක් දෙනවා අපි දෙන්න. ඒ heart එකක් දෙන්න. heart එකක් දෙන්න. මම කෝල් දෙනවා. heart දුන්නේ. ඒ ඔක්කොටම. හරිද? එන මාත් දෙනවා. අද යමුතේ කන්න ලස්සන දෙනවා. හරි එහෙනම් ළමයි 1k ගහලා තියෙන්නේ. ඔයාලට ගොඩක් thank you. මොකද අපි දෙන්න පටන් ගත්ත අපි 10 මිලියන් දක්වා අපි අරයි යන්න එච්චරයි කියන්නේ. ඔව් 10 මිලියන් නම් එච්චර අපි බලාපොරොත්තු වෙමුකෝ. බෑ කියලා දෙයක් නැහැ. ඔව් ඒක තමයි. කවුද 1k ගන්න පුළුවන් කවුද හිතුවේ? ඔව් අපේ ගොඩක් අපේ අඳුරන ගොඩක් අයත් අපිට ගොඩක් සපෝට් කරා. එයා සපෝට් කරා සහ එයාලා අපිට ගොඩක් විශ් කරනවා. ඉතින් ඔයාලා මෙතනට හරි ආපු ගැන අඳුරන අය ඉන්නේ මෙච්චරයි. හරි. දුර නැති අය ඉන්නවා. ඉතින් ඔයාලා අඳුරන්නේ නැහැනේ. හරිද? අපි හැබැයි අඳුරන කට්ටියටත් වගේම අඳුරන නැති අයනේ අපේ සබ්ස්ක්‍රයිබර්ස්ලා කරලා සබ්ස්ක්‍රයිබ් කරලා දෙන්නේ. ඉතින් අපි ගොඩාක් ආදරේ. ඉතින් ගොඩක් thank you. මොකද හැම වෙලෙම අපිට අත දෙන්නේ හැමදේම කරන්නේ ඔයාලා නිසා. මොකද නැත්තම් අපි හිතන්නකෝ අපි ආයි සබ්ස්ක්‍රයිබර්ස්ලා පල්ලෙහාට වැඩිලා තාම මේ තත්ත්වේ ඉන්නවා කියලා. එහෙම වුණාම අපිට හිතෙන්නේ නැහැ මේක දිගටම කරගෙන යන්න. ඒක දැන් 1k ගහුවා කියලා සතුට මම ඒ වෙලෙම මෙයාට කෝල් එකක් අරගෙන කිව්වා මේ 1k ගහලා එහෙම කියලා. ඒ කිව්වට පස්සේ මෙයාට කිව්වා සතුට මෙයා කිව්වා අද නම් වෙන්නේ නැති හෙට වගේ නම් 1k ගහයි කියලා. ඒ වෙලෙම ඒ ඩිංගට උනේ ගැන ගොඩක් සතුටුයි. මට සතුටුයි. සතුටුයි. ඉතින් අපි අද වීඩියෝ නවත්වමු. හරියට අපි ගිහිල්ලා එන්න. ගොඩක් ස්තුතියි හැමදේම. ස්තුතියි හැමදේටම ඔයාලට ආදරේ ගොඩක්. ඉතින් දිගටම අපිත් එක්ක කොහොමම ඉන්න කියලා අපි මොකද ප්‍රාර්ථනා කරනවා. ප්‍රාර්ථනා කරනවා. ඉන්න ඔයාලා අපිත් එක්ක දිගටම. ඉතින් love you. එහෙනම් ඉතින් ඔයාලා ආයි දවසක ඉක්මනටම බිරියානියකුත් එක්ක ඉක්මනටම එන්නම්. ටටා බයි. Thank you for watching.